ආදරයෙන් පිළිගන්නවා Golden Life YouTube channel එකට. අද ඔයාගේ ජීවිතේට ගොඩක් වටින කියන දේවල් කීපයක් කියා දෙන්න යන්නේ. මතක ඇතුව අපිව subscribe කරන්න. අද මං Golden Rules ඒ කියන්නේ ස්වර්ණමය නීති 5ක් කියා දෙනවා. එහෙනම් වැඩි කතා බහක් ඕනේ නැහැ අපි යන්. නීති 5ට අංක 1. අනේ මට බෑ. මං හිතන්නේ ඕක මට කරන්න පුළුවන් වෙයි කියලා. ඔන්න ඔය වචන ටික කියන එක වහාම නවත්තන්න ඕනේ. හැයි බලන්නකො ඒක කොයිතරම් අපිව පහලට අදිනවද කියලා. එහෙම කට කියන්න ඉන්න බැරි නම් හරි මම උත්සාහ කරලා බලන්නම්. උත්සාහ කරන්නම් ඔය විදිහට කියන්න පටන් ගන්න. ඒ වචන ඇතුළෙම ඔයා ඒක කොහොම හරි කරනවා කියන තේරුම තියෙන නිසා කොයිම වෙලාවකවත් ඔයාගේ එනර්ජි එක ඩවුන් වෙන්නේ නැහැ. අංක 2. මට නම් එපා වෙලා මේ ජීවිතේ. මටමයි ප්‍රශ්න. අයියෝ ඔහොම කියන එක නම් හරියම අවුල් ළමයිනේ. මේ ලෝකේ ජීවත් වෙන්න අපු හැමෝටම අභියෝග කරදර තියෙනවා. දුක සතුට එයාලගේ අයුරින් ඒගොල්ලන්ට ලැබෙනවා. ඔයා හිතන්නේ මේ සේරම ඔයාට විතරයි කියලා. ඉතින් ඔන්න අහස පොළොව ගැටලන්න කල්පනා කරනවා මදිවට දවසම කාමරයේ අස්සට වෙලා ඔන්න ඔහේ ඉන්නවා. නිදා ගන්නවා. ප්‍රශ්න කරදර එනවා. හැබැයි ඔයා ඒ දේවල් දිහා විමසිලිමත්ව බැලුවොත් තේරෙයි ඔයාට තියෙන්නේ මහ ලොකු ප්‍රශ්න ටිකක් නෙවෙයි කියලා. ඔයා ඒවා ලොකු කරගෙන බය වෙලා ඉන්නේ. ඉතින් කොහොමද ඉතින් ඔයාට විසඳුමක් පේන්නේ? මට තමයි මේ සේරම නරක දේවල් වෙන්නේ කියලා හිතන්න එපා. හුස්මක් අරන් ප්‍රශ්න දිහා ඉවසීමෙන් බලමු. මේක විසඳගන්නේ කොහොමද කියලා. ප්‍රශ්නට දොස් කියන්න එපා. හරි. කොහොම හරි ගොඩ එනවා. මම මේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්නවා කියලා හිතන්න. next rule එක විසකුරු ඔයාට රිද්දන අයගෙන් දුරස්තව ඉන්න. මේක සාමාන්‍ය එකට වැඩ කරනකොට ජොබ් එක කරනකොට නම් කරන්න අමාරුයි. ඒගොල්ලන්ට දැනෙන විදියට මේක පේන විදියට කරන්න යන්නත් එපා. ඒකෝට තව වෛරය තරහ වැඩි වෙනවනේ. මානසිකව ඔයා මේ ગેප් එක හදාගන්න ඕන. ඒ කියන්නේ මෙන්ටලි ඔයත් එක්ක ඒගොල්ලෝ සෙට් වෙන්න එනකොට ලං වෙන්න සමීප වෙන්න එන එක ඔයා වළක්ව ගන්න ඕනේ. මොකද නැත්නම් ඔයාට තමයි ගොඩක් රිදෙන්නේ. ඔයා සතුටින් ඉන්නවා දකින්න ඒගොල්ලෝ අකමැති වෙන්න පුළුවන්. ඔයාට එයාලා එක්ක ගනුදෙනු කරන්න අමාරු වෙන්නත් පුළුවන්. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ඔයා ගොඩක් අහිංසකයි. ඒ නිසා ඔයා ගොඩාක් රිද්ද ගනි. ඒක නොකර ඔයාව ඩවුන් කරගන්නේ නැතුව ඉන්න මේකෙන් පුළුවන්. හැම වෙලේම ඔයාව දිරිමත් කරන වචනකින් හරි ඔයාලව අප් කරන කෙනෙක්ව අයව තෝරගන්න. අන්න එතකොට ඔයාට පුළුවන් ඒගොල්ලොත් එක්ක සතුටින් ඉන්න. හැබැයි අපිට හැම වෙලාවෙම හොඳ මිනිස්සු හම්බෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕනේ. අපි නරක අයත් එක්ක කියන්නේ අපිට රිද්දන අයත් එක්ක ගනුදෙනු කරන්නත් අපිට ඉගෙන ගන්න වෙනවා. මේක එකපාර කරන්න බෑ. පොඩ try කරලා හෙමින් සැරේ තමයි මේක ටිකක් කල් යන ඔයාට හුරු වෙන්න. නමුත් ඔයාට try කරන එක හොඳ දෙයක්. මොකද මේකෙන් හොදක් වෙන්න ඔයාටම නිසා. 4 වෙනි නීතිය. සතුට අනිත් අයගෙන් හොයන්න එපා. එයා මම සතුටු කරන්නේ නැහැ. මට තෑග්ගක්වත් දෙන්නේ නැහැ. අයියෝ ඔයාට මගේ කිසිම විශේෂ ස්පෙෂල් දවසක් මතක නැහැ. ඒගොල්ලෝ හැමෝම හරිම අමුතුයි. මේ වගේ දේවල් ඔයාට විතරක් නෙමෙයි හැමෝටම වෙනවා. අපිට වටිනාකම ආදරය කියන එක බලෙන් ඇති කරගන්න බෑ. ඒක ඔයත් දන්න දෙයක්. අනික අපේ සතුට අනිත් අය ගෙනන් දෙනකම් බලාගෙන ඉන්න ඕන නැහැ. පුංචි දේවල් වලින් ඔයා ඩිග්‍රියක් ගත්තොත් ඔයා අසයින්මන්ට් එකක් කරගත්තොත් හරියට ඔයා එකට හොඳට ලකුණු ගත්තොත් ඔයා එක්සෑම් එකක් පාස් වුණොත් වගේ මේ වගේ පොඩි ආචීව්මන්ට් තියෙනවනේ ඔයාගේ ජීවිතේ. ඒවා පොඩි නෑ මේවා ගොඩක් ලොකුයි. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලදී ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන් තෑග්ගක් කරන් දෙන්න. ඔයත් එක්ක මේක සෙලිබ්‍රේට් කරන්න. ඔයාව කොහේ හරි එක්කයි යන්න. ඔයාට කෑම වේලක් කරන් දෙන්න. අඳුමක් මොන හරි ආස දෙයක් ඔයාට අරන් දෙන්න පුළුවන්. ඉතින් ඔයා ගැන සතුටු වෙන්න ගන්න. ඔයාගෙන් සතුටු වෙන්න. ඔයාගේ නත්තල් සීයා බවට පත් වෙන්න. ඒක ගොඩක් හොඳ දෙයක්. This is final rule. අන්තිම රූල් එක මම මාව ඉහළටම ගෙනියනවා. මේක මන්තරයක් වගේ කියන්න. ඒ වගේම නිතරම දකින්න ඔයා කවදා හරි ඉන්න කැමති විදිය, ඔයා ගන්න වාහනේ, ගේ ඕනම දෙයක්. නිතර මේක මවන්න සතුටු වෙන්න. It's not joke. මේක ගොඩක් ප්‍රතිඵල දෙන දෙයක්. මං කියන්නේ විශ්වාසයෙන් කරන්න ගන්න. ඔයා විසින් ඔයාවම ඉහළට ගෙනියන්න මාවත විවුර්ත කරගන්න ඔයාට පුළුවන්. ඔන්න ඔහොම තමයි Golden Rules 5 මම ඔයාට කියා දුන්නේ. ඉතින් මේ rules
ජීවිතයට අරන් සාර්ථක ජීවිතයක් ගෙවන්න ඔයාට මේ රූල්ස් ටික සපෝට් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපිට එකපාරම මේ දේවල් කරන්න බෑ. පොඩ try කරමු. එතකොට අපිට ඉක්මනට අපේ ජීවිතේට මේවා ලං කරගන්න පුළුවන්. හරි. එහෙනම් මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරන්න. ඔයාගේ ජීවිතේට මේ rules එකතු කරගන්න. මම ඔයාට සුබ පතනවා. Golden Life අපි හැමදාම ඔයාගේ ජීවිතේට ගොඩක් ආදරෙයි.